අපි හැමෝම අහලා තියෙන කතාවක් තමයි බුදුන් සහ මාරයා අතර සටන. ඒත් ඇත්තටම මේ සටන තියෙන්නේ කොහෙද? සමහර විට අපි හිතන තැන නෙවෙයි වෙන්නත් පුළුවන්. අද අපි මේ විග්‍රහයෙන් බලන්න යන්නේ ඒ ගැඹුරු කතාව දිහායි. ඉතින් අපි මේ ගමන පටන් ගමු පොඩි ප්‍රශ්නකින්. බුදුන්වයි මාරයවයි ඇත්තරම හොයන්න ඕන පිටතින්ද? මේ ප්‍රශ්නේ ඇහුවම සමහර විට අපි මෙච්චර කල් හිතාගෙන හිටපු දේවල් ටිකක් ගැසිලා යන්න පුළුවන්. මෙන්න මේ රූපේ අපි හැමෝටම හුරු පුරුදුයි නේද? එක පැත්තක ඉන්නවා ශාන්ත සමාධිගත බුදුරුවක්, අනිත් පැත්තේ ඉන්නවා බය හිතෙන දරුණු මාරයෙක්. ඔව්, ගොඩාක් අය මනසින් මවා ගන්න බාහිර ලෝකේ යුද්ධය තමයි මේ. හැබැයි සැබෑ කතාව මීට වඩා ගොඩක් ගැඹුරුයි. ඒ වගේම අපිට ගොඩක් ළඟයි. හොඳයි, අපි මේ කතාව දිගහරින්න යන්නේ මෙන්න මේ විදිහට. මුලින්ම බලමු අපි කොහොමද මේ දේවල් පිටතින් හොයන්න පුරුදු වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ අපි යොමු වෙනවා ඇත්තම සටන තියෙන තැනට. ඒ කියන්නේ අපේම මනස ඇතුළට. එතනදී අපි මේ බලවේග දෙක මොනවද කියලා හරියටම අඳුන ගන්නවා. ඊට පස්සේ බලමු අවිද්‍යාව කියන උගුල මොකක්ද කියලා. අවසානයේට මේ සටන දිනලා සැනසීමක් ලබන්න තියෙන මඟ ගැන කතා කරමු. හරි. එහෙනම් පටන් ගමු පළවෙනි කොටසෙන් බාහිර සෙවීම. අපි කොහොමද මේ හොඳ සහ නරක බලවේග පිටතින් හොයන්න පුරුදු වෙලා තියෙන්නේ? ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ මොකක්ද? බුදුන් කියන උත්තරීතර ගුණය පිළිමගයකට හිර කරනවා. මාර්යා කියන බලවේගය බිහිසුණු රූපයකට කොටු කරනවා. ඇත්තටම මේක මූලික වැරදි වැටහීමක්. මේ තරම් බලවත් සංකල්ප දෙකක් භෞතික දේවල් ඇතුලෙන් හොයන්න අපි පුරුදු වෙලා තියෙනවා. හරි. දැන් තමයි මේ කතාවේ වැදගත්ම හැරවුම් ලක්ෂයට අපි එන්නේ. අපේ බැල්ම, අපේ දෘෂ්ටිය පිටතින් සම්පූර්ණයෙන්ම ගලවලා ඇතුළට හරවනවා. මොකද සැබෑම යුද්ධ පිටියේ තියෙන එතන. මෙන්න තියෙනවා කතාවේ හරය. ඇත්තම කතාව නම් මේ දෙදෙනාම ඉන්නේ තමන්ගේ හිත ඇතුලේ. හිතන්න මේ එක වාක්‍යයකින් මුළු කතාවම වෙනස් වෙනවා. බුදුන් කියන ගුණයත් මාරයා කියන බලවේගයත් මේ දෙකම ක්‍රියාත්මක වෙන්නේ වෙන කොහෙවත් නෙවෙයි තමන්ගේම මනස ඇතුලේ. හොඳයි. එහෙනම් අපි බලමු මොනවද මේ මනස ඇතුලේ ක්‍රියාත්මක වෙන ප්‍රතිවිරුද්ධ බලවේග දෙක. මෙන්න මේක තමයි වැදගත්ම කාරණය. එක පැත්තකින් බලන්න ලෝභය, වෛරය, මෝහය, ඊර්ෂ්‍යාව මේ වගේ අකුසල් සිතුවිලි තමයි අපි අභ්‍යන්තර මායя කියලා අඳුන ගන්න ඕන. එතකොට අනිත් පැත්තේ මොනවද තියෙන්නේ? කරුණාව, මෛත්‍රිය, ප්‍රඥාව, ඉවසීම. මේ උතුම් ගුණධර්ම තමයි අභ්‍යන්තර බුදුන් විදියට ක්‍රියාත්මක වෙන්නේ. ඇත්තම සටන තියෙන්නේ මේ දෙක අතර. මේක තේරුම් ගන්න හරිම ලේසි. කෙනෙකුට තරහක්, කේන්තියක් ආපු ගමන් මොකද වෙන්නේ? ඒ මොහොතේදී මනස පාලනයට අරගෙන තියෙන්නේ අර මායя. කාගේ හරි දියුණුවක් දැකලා හිතට ඊර්ෂ්‍යාවක් ආවොත් එතන රජ කරන්නේ අන්නේ ඒ බලවේගය. ඇහැට පෙන්ෙන්නේ නැති වුණාට ඇත්තටම හැම මොහොතෙම සිද්ධ වෙන අභ්‍යන්තර යුද්ධය තමයි මේක. ඒ වගේම තමයි බුදුන් කියන ගුණය. ඒකත් පිටින් හොයන්න ඕන දෙයක් නෙවෙයි. ඒක හැම කෙනෙක් තුරම තියෙන හැකියාවක්, විභවයක්. ඒක මානසික තත්වයක්. සිහියෙන්, නුවණින් වැඩ කරනකොට මේ බුදු ගුණය මතුවෙනවා. හිතේ ලෝභ ද්වේෂ නැති වෙන හැම තත්පරයකම ඉස්මතු වෙන්නේ අන්නේ බුදු ගුණයම තමයි. එහෙනම් ඇත්ත මේක නම්. ඇයි අපි මේක තේරුම් නොගෙන පිටිටිම විශ්තම් හොයන්නේ? අන්න ඒකට හේතුව තමයි මේ දාර්ශනික සංකල්පය. අපි ඒකට කියනවා අවිද්‍යාවේ උගුල කියලා. සරලවම කිව්වොත් අවිද්‍යාව කියන්නේ නොදැනුවත්කම. ඒ කියන්නේ ඇත්ත උත්තරය Taman ළඟම තියාගෙන ඒක නොදැන පිට ලෝකෙන් හොයන්න යන එක. මුලාවට වැටෙන්න ප්‍රධානම හේතුවත් මේක තමයි. මේකෙන් කියවෙන්නේ බාහිර වතාවත් සම්පූර්ණයෙන්ම වැරදි කියන එක නෙවෙයි. හැබැයි Tamanගේ හිත දියුණු කරගන්න නේතුව බාහිර චාරිත්‍ර වාරිත්‍ර වලට විතරක් සීමා වෙන එක නියම මග නෙවෙයි. ඒකත් එක විදිහක මුලාවක්. සැබෑ දියුණුව තියෙන්නේ ඇතුළත පුහුණු වෙමයි. හරි. අපි ප්‍රශ්නේ අඳුනගත්තා. ඒකට හේතුවත් අඳුනගත්තා. දැන් තියෙන්නේ මේකට ප්‍රායෝගික විසඳුම මොකක්ද කියලා බලන්න. කොහොමද Taman තුල ඉන්න බුදුන් වාවදි කරගෙන සැනසීමට මඟ පාදාගන්නේ? මේක පියවර 3කින් කරන්න පුළුවන්. පළවෙනි එක බාහිර දේවල් වලින් විතරක් සැනසීම හොයන එක නවත්තන එක. දෙවෙනියට සහ වැදගත්ම දේ Tamanගෙම හිත දිහා බලන්න පටන් ගන්න එක. හිතේ ඇතිවෙන නැතිවෙන සිතිවිලි දිහා නිකන් බලාගෙන ඉන්නවා වගේ. ඒක නිරීක්ෂණය කරන එක. අන්තිමට අන්නේ නිරීක්ෂණයෙන් ලැබෙන සිහියයි ප්‍රඥාවයි පාවිච්චි කරලා ලෝභ, ද්වේෂ, මෝහ කියන මාර බලවේග පරාජය කරන එක. ඉතින් අවසාන වශයෙන් මේ මුළු විග්‍රහයේම පණිවිඩය එක වාක්‍යයකින් සාරාංශගත කරන්න පුළුවන්.
නියම බෞද්ධයා කියන්නේ තමන්ගේ හිත ඇතුලේ ඉන්න මායාව පරද්දලා තමන් තුලම ඉන්න බුදුන්ව අවදි කරගන්න උත්සාහ කරන කෙනාටයි. එතකොට පේනව නේද? නියම බෞද්ධකම කියන්නේ බාහිර ලේබලයක් නෙවෙයි. ඒක තමන්ගේ හිත ඇතුලේ දිනපතා කරන සටනක්. ඒ සටනේ මායාව පරද්දලා තමන් තුලම ඉන්න බුදුන්ව අවදි කරගන්න උත්සාහ කරන එක. එහෙම බැලුවම ඇත්තම සරණ තියෙන්නේ තමන් තුලම නේද?